සුබ දවසක් කියලා පිළිගන්නවා සියලු දෙනාම කිසිනුට එක්ෂෝ YouTube channel එකට. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ගෙනත් තින්නේ 2024 O level විභාගයට පෙනී ඉඳලා ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්න නංගිලා මල්ලිලාගේ O level result මේ මාසේ ඒ කියන්නේ ජූනි මාසේ නිකුත් වෙනවද නැද්ද කියන එක ගැන විශේෂ නිවේදනයක්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා තවමත් ඔයාගේ කිසිනුට එක්ෂෝ YouTube channel එක subscribe කරලා අපි සමග එකතු වෙලා නැත්නම් පහළ තියෙන subscribe button එක එකපාරක් click කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා අපි සමග එකතු වෙන්න කියලා. ඉතින් ඕගොල්ලන්ට මතක ඇති මම මීට කලින් වීඩියෝ එකක් ගෙනාවා ඔයාලගේ සාමාන්‍ය පෙළ රිසල්ට් රිලීස් වෙන donets.lk වෙබ් අඩවියට සම්බන්ධ mathematics.lk වෙබ් අඩවියේ සාමාන්‍ය පෙළ රිසල්ට් ජූලි 15ට කලින් නිකුත් වෙනවා කියලා තිබ්බ සටහනක් ගැන. ඉතින් මේ වීඩියෝ එකේ තව කීප දෙනෙක් අහලා තිබ්බා ජූනි මාසේ ඒ කියන්නේ මේ මාසේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙනවද කියලා. තවත් කීප දෙනෙක් සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ජූනි මාසේ 15 කියලා වීඩියෝ එකේ කියපු දේ තේරුම් නොගෙන කමෙන්ට් කරලා තිබ්බා. ඒ හින්දා මම මේ වීඩියෝ එකෙන් ඕගොල්ලෝගෙන් ඉල්ලනවා මේ වීඩියෝ එක ස්කිප් නොකර අවබෝධයෙන් වීඩියෝ එක බලන්න කියලා. කොහොම වුණත් මම කලින් කියපු mathematics.lk වෙබ් අඩවියේ සඳහන් කරලා තිබ්බේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ජූලි මාසේ 15 වන දිනට කලින් එනවා කියලා. ඒත් සමගම දැන් තියෙන ආරංචි මාර්ග වලට අනුව ජූනි මාසේ ඒ කියන්නේ මේ මාසේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වෙන්නේ නැහැ කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලබන මාසේ ඒ කියන්නේ ජූලි මාසේ 1 වෙනිදාත් 15 වෙනිදාත් අතර නිකුත් වෙන්න තමයි ගොඩක් ඉඩකඩ තියෙන්නේ. තව එහෙම සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වුණොත් නිකුත් වෙන්න 90%ක්ම ඉඩකඩ තියෙන්නේ ජූලි 4 හෝ 11 කියන සිකුරාදා දිනවලයි. හරි අවසාන වශයෙන් මම දන්න තව දෙයක් කියන්නම්. ප්‍රතිඵල නිකුත් වන දිනයේදී උදේ ඉඳන් විභාග ප්‍රතිඵල නිකුත් වෙන ඔෆිෂියල් වෙබ්සයිට් එක වන donets.lk වෙබ් අඩවියේ විභාගය පැවැත් වූ වර්ෂය වගේ දේවල් සිලෙක්ට් කරද්දි මෙන්න මේ වගේ පොඩි බග් එකක් නැත්තම් වෙබ්සයිට් එකේ අප්ඩේට් වීමක් බලා ගන්න පුළුවන්. ඔයාලා උදේ වෙබ්සයිට් එකට ගියපු වෙලාවක ඔයාලගේ ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකත් හොඳටම තියෙනවා නම් ඔයාට මේ වගේ දෙයක් බලා ගන්න පුළුවන් වුණා නම් එදා හවස අනිවාර්යයෙන්ම ප්‍රතිඵල නිකුත් වෙනවා. ඉතින් ඔයගොල්ලන්ට මේ පේන ස්ක්‍රීන්ෂොට් එක ගත්තේ මම 2024 A level result ආව දවසේ උදේ 10 ගානකට. ඒ වගේම මම මේ දේ මීට කලිනුත් විභාග ප්‍රතිඵල නිකුත් වන දවසේ උදේ වරුවේ දැකලා තියෙනවා. හරි ඉතින් මම හිතනවා ඔයා මේ වීඩියෝ එකෙන් මොන හරි දෙයක් දැනගන්න ඇති කියලා. ඉතින් මේ පිළිබඳ ඉදිරියේදී තොරතුරු ඔයා ගාවටම ගෙන්න ගන්න ඕන නම් දැන්ම අපිව subscribe කරලා වීඩියෝ එකටත් like එකක් දාලා අපි සමග එකතු වෙන්න. O level ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්න ඔයාලා හැමදෙනාටම හොඳ ප්‍රතිඵලයක් ලැබෙන්න කියලා මම සුබ පතනවා. ඉතින් O level ප්‍රතිඵල නිකුත් වීම සම්බන්ධයෙන් ඔයගොල්ලෝ මොන හරි අදහස් තියෙනවා නම් මේවත් පහලින් කමෙන්ට් කරන්න. එහෙනම් අපි තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.